සුබ දවසක් සියලු දෙනාට. අපි අද බලමු ඔයාලා thumbnail එකේ දැක්කා වගේම Facebook CM tool එක ඇවිල්ලා නැති කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. මොකද ඔයාලා Facebook page එකක් කරන්නේ අනිවාර්යයෙන්ම earning එකක් බලාගෙන. ඒ නිසා ගොඩක් කට්ටියට CM tool එන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඉස්සරට වඩා ගොඩක් එනවා CM tool. හැබැයි CM tool ආපු නැති කෙනෙක්ට Facebook එක through earn කරන්න පුළුවන් methods මොනවද? මම අද methods 5ක් කියලා දෙනවා. මේ වීඩියෝ එක ඇත්තටම ගොඩක් වැදගත් වෙන්නේ online කිසිම earning එකක් අරගෙන නැති එහෙම නැත්නම් දැනට online earning එකක් ගන්න try කරන කෙනෙක්ට මේ method එක ඇත්තටම වැඩ කරනවා. ඇත්තටම මේකේ proof එකම තමයි ඔයාලට පෙන්නන්නේ. අනික practical methods ටිකක් තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඒ නිසා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. එතකොට ඔයාලට idea එකක් එනවා. ඒ කියන්නේ ගොඩක්ම idea එකක් නැති කෙනෙක්ට කිසිම idea එකක් නැති කෙනෙක්ට කොතනින්ද පටන් ගන්න මොකක්ද කරන්න පුළුවන් ඒ path එකට යන්නේ කොහොමද මෙන්න මේ full guide එක මේ වීඩියෝ එකේ තියෙනවා. ඒ නිසා ඔයාලට හොඳ idea එකක් ගන්න පුළුවන්. කිසිම idea එකක් නැති කෙනෙක්ට කොහොමද මම කොතනින්ද මේ ඔන්ලයින් ජර්නි එක පටන් ගන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මොකක්ද මේ ක්‍රම පහ කියලා බලන්න. මුලින්ම ඇත්තටම සමාවෙන්න වීඩියෝ එකක් දාන්න බැරන කාලෙකින් ඇත්තටම මේ සම්බන්ධ දේවල් වලටම මම වීඩියෝ සීරීස් එකක් රෙකෝඩ් කරන ගමන් ඉන්නේ. ඒ නිසා මේ වීඩියෝ එකත් බලලා තව මොනවද ඔයාලට දැනගන්න ඕන කියලා මට අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. එතකොට මම හදන වීඩියෝ සෙට් එකට මට මේ දේවල් ඇඩ් කරන්න පුළුවන්. ඒ නිසා ඔයාලගේ තියෙන අදහස් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න මොනවද ඕනේ කියලා. ඒත් එක්කම YouTube සම්බන්ධ වෙන වීඩියෝ සීරීස් එකක් ක්ලාස් තියෙනවා. ඒ දෙකම ඔයාලට ඉස්සරහදී බලා ගන්න පුළුවන්. හරි. ඔයාලට දැන් මගේ ස්ක්‍රීන් එක පේනවා ඇති. අපි බලමු මොනවද මෙහි ක්‍රම පහ කියලා ඔයාලට CM tool නැතුව earn කරන්න පුළුවන්. මම මේකද කියන්නේ නැහැ CM tool එකට try කරන්න එපා. එහෙම කිසි දෙයක් නෙමෙයි කියන්නේ. CM tool එනකන් එහෙම නැත්නම් CM tool ගන්න try කරලා එපා වුණ කෙනෙක්ට එදේ ඉගෙන අතහැරලා තියෙන කෙනෙක්ට වෙන්න පුළුවන්. නැත්නම් CM tool දැනට try කරන කෙනෙක්ට වෙන්න පුළුවන්. මේ විදිහට try කරලා බලන්නත් පුළුවන්. හරි. මේකෙදි අපි බලමු පළවෙනි ක්‍රමය මොකක්ද කියලා. පළවෙනි ක්‍රමය තමයි amazing reselling කරන එක. amazing affiliate reselling නෙමෙයි sorry amazing affiliate කරන එක. දැන් මේකෙදි මේක කිව්ව ගමන් කෙනෙක් හිතන්න පුළුවන් මේ ඉස්සර මෙතන මේවා හරියන්නේ නැහැ මේවා වැඩ කරන්නේ නැහැ. හැබැයි මම මෙතන ප්‍රැක්ටිකලි පෙන්නනවා ඒක කරන්න පුළුවන් කියලා. මම මුලින්ම මෙතන දැන් අපි දිහාගමු. පළවෙනි එක තමයි amazon affiliate කරන එක. amazon affiliate කරන එක. මේකෙදි මම ඔයාලට සාම්පල් එකක් පෙන්නන්නම්. මේක ටෙස්ටිං. ඒ කියන්නේ ඔයාලට මේක පෙන්වන්න හදපු ටෙස්ටිං එකක් තමයි මේක. මෙතන ඔයාලට පේන ඇති ක්ලික් කීයක් ඇවිල්ලා තියෙනවද කියලා. ඔයාලට මේ පේනවද? දෙසැම්බර් 28 වෙනිදා වෙනකොට ක්ලික් මට ඇවිල්ලා තියෙනවා 175. එතකොට මේ ක්ලික්ස් කොහොමද ගත්තේ? කොහොමද මේක කරේ කියන එක මම දැන් එක්ස්ප්ලেইন කරනවා. දැන් ඔයාලට ප්‍රැක්ටිකලි පේනවා මේකේ ක්ලික්ස් එනවා. දැන් කියන්නේ මේක ඔයාලට මම ටෙස්ට් කරන්න හදපු ගන්න. එතකොට මම හොඳ ප්‍රොඩක්ට් එකක් ටාගට් කරලා එහෙම දාපු එකක් නෙමෙයි. ටෙස්ටිං විදිහට වීඩියෝ එකක් දාලා ක්ලික්ස් ගන්න පුළුවන්ද සේල්ස් එනවද කියලා try කරපු මෙතඩ් එකක් තමයි මේක. මේකෙදි ඔයාලා දැන් දන්නවා ගොඩක් කට්ටිය මගේ වීඩියෝස් බලලා එහෙම නැත්නම් කොහෙන් හරි ඉගෙනගෙන ඕන තරම් දැන් ඉගෙන ගන්න තියෙන ඒ වගේ තැන් වලින් ඉගෙනගෙන තමන් try කරලා ඕන තරම් දන්නවා page grow කරගන්න. page grow කරගන්න දන්නවා. එතකොට මේකෙදි කරන්නේ ඔයාලා page එක grow කරනවා. page එක grow කරාට පස්සේ දැන් Facebook එකෙන් දීලා තියෙනවා reels upload කරද්දී. ඒ කියන්නේ මේක ඉස්සර තිබ්බා වෙන්න පුළුවන්. මම මේ ළඟදී දැක්කේ reels upload කරද්දී. මොකද ඉස්සර ගොඩක් කට්ටිය Amazon කරන්නේ එක්ක link එක caption එකේ. එහෙම නැත්නම් comment එකේ. මොකද Facebook එකේ සමහර වෙලාවට link දාද්දි ප්‍රශ්න වෙන නිසා සමහර කට්ටිය caption වල දානවා. සමහර කට්ටිය comment එකේ දානවා. මේකෙදි අපි reels upload කරනවා page එකට. ඔයාලගේ page එකට reels upload කරනවා. දැන් මේක මම කියද්දි ඔයාලට තේරුම් ගන්න ඕනේ අපි page එක grow කරන්න ඕනේ මොකක් හරි niche එකක් target කරලා කියලා. මොකක් හරි niche එකක් target කරලා තමයි page එක grow කරන්න ඕනේ. මොකද අපි මේකේ selling කරන්න තමයි page එක හදන්නේ. Amazon selling කරන්න. එතකොට මම example ටිකක් කියන්නම්. ඔයාලට කරන්න පුළුවන් සාමාන්‍යයෙන් එක niche තියෙනවා. ඒ කියන්නේ දැන් භාණ්ඩයක් විකුණන්න පුළුවන් වෙන්නත් ඒ නිසා ඔයාලට කරන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල්. කැම්පින් නිච් එක කරන්න පුළුවන්. RV නිච් එක. ඒ කියන්නේ අර කැරවෑන් වෑන් වලින් එහෙම ගිහිල්ලා අර කැම්පින් හදන ඒවා කරන්න පුළුවන්. cottages, travel, fishing මෙන්න මේ වගේ නිච් කරන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕනේ ඇයි මම මෙන්න මේ වගේ නිච්. ඒ කියන්නේ මේකේ තව මීට වඩා ලොකු හොඳ නිච් ප්‍රමාණයක් තියෙනවා. දැන් කාර් නිච් එහෙමත් කරන්න පුළුවන්. මොකද කාර් වල ඕන තරම් items ඒ වගේ දේවල් Amazon එකේ තියෙනවා. හරිද? එතකොට kitchen items, kitchen home decoration
මෙන්න මේ වගේ නිච් උනත් ඔයාලට කරන්න පුළුවන් මේක ඔයාලගේ thinking එක. දැන් මම ඔයාලට idea එක දුන්නාට පස්සේ ඔයාලා හිතන්න ඕනේ මේ වගේ තව මොනවද කරන්න පුළුවන් කියලා. එතකොට මේකෙදි ඔයාලා page එක grow කරනවා. දැන් මම මෙතන reels කිව්වට reels විතරක් නෙමෙයි ඔයාලට photos උනත් දාන්න පුළුවන් කිසිම issue එකක් නැහැ. හැබැයි ගොඩක්ම reels පැත්තට page එක target කරන්න. post දාන්න issue එකක් නැහැ. පුළුවන් තරම් reels දාන්න. මොකද reels වලට තමයි අපිට chance එක දීලා තියෙන්නේ මෙන්න මේ Amazon selling එක ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන් වෙන්න. දැන් මම ඔයාලට එක පෙන්නන්නම්. මම මෙතන යනවා reels කියන ඔයාලට පේනදී reels කියන එකට යනවා. reels කියන එකට ගිහිල්ලා මම නිකන් තියෙන reel එකක් select කරලා next කියන එක දෙන්නම්. next කියන එක දුන්නාට පස්සේ මෙතන පල්ලෙහාට ගියාම තියෙන earn money කියලා. මෙතන earn money section එකට ගියාම මෙතන තියෙනවා add product link. add product link එකට ගියාම මෙතන ඔයාලට දාන්න පුළුවන් Amazon එක. Amazon එක සහ Shopify එකේ විතරයි මෙතන link එක දාන්න පුළුවන්. මොකද බැලුවහම search කරලා වෙන links public වෙන්න පුළුවන්. තව ඕන තරම් affiliate මේවා තියෙනවා. ඒවා දාන්න දෙන්නේ නැහැ. Amazon සහ Shopify එකේ link එක මෙතන දාන්න පුළුවන්. මෙතන URL එක දාලා ඊට පස්සේ මෙතන දාන්න පුළුවන් link එකට name එක. link එකට name එකක් කියන්නේ හිතන්න අතන ඔයාලා දැන් ගොඩක් කට්ටිය දැකලාදී මම මේක ඔයාලට live පෙන්නන්නම්. link එකට name එකක් කියන්නේ දැන් URL එක දැම්මට පස්සේ පල්ලෙහා buy now කියලා පෙන්නනවා. එතකොට ඔයාලට මෙතන දාන්න පුළුවන් එක product එකේ නම. එහෙම නැත්නම් automatically product එකේ නම පෙන්නනවා. හැබැයි ඊට වඩා දෙයක්. ඒ කියන්නේ offer එකක් තියෙනවා 110ක් off. මෙන්න මේ වගේ දේවල් දාන්න පුළුවන්. මෙන්න මේ ටික දාලා මේ වගේ මේවා ඕනේ නැහැ. URL එක දාලා save දුන්නාට පස්සේ මොන විදිහටද පෙන්වන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. හරි. අපි දැන් බලමු කොහොමද මෙන්න මේ වගේ link එකක් add කරාම පෙන්වන්නේ කියලා. මම ඔයාලට පෙන්නන්නම්. මේකෙදි මම link add කරලා තියෙන්නේ මම ඔයාලට මෙතන play කරලා පෙන්නන්නම්. කොහොමද ඒ වගේ product link එකක් දැම්මම පෙන්වන්නේ කියලා. මෙතන මේකෙදි මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති මම මේක stop කරනවා මොකද copyright issues එන්න පුළුවන් නිසා. මෙතනදී ඔයාලට පේනවාද මෙන්න මේ product එක. මේක මම මගේ page එක මම add කරන එකක්. මේකෙන් තමයි අර clicks ටික ඇවිල්ලා තියෙන්නේ. මෙතන මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේකේ the cap where කියලා තියෙන්නේ. the cap where කියලා තියෙනවා. ඔයාලට පේන්නේ නැතුව ඇති. the cap where කියලා තියෙනවා. මෙන්න මේක තමයි title එක විදිහට දාන එක. මම ඉස්සෙල්ලා පෙන්නේ මේක තමයි title එක විදිහට දාන්නේ. shop now කියන එක. එයාලම අපිට දෙන එක. මේ product එක වල click කරාම තමයි Amazon එකෙන් එයාලට buy කරගන්න පුළුවන්. එතකොට මම මේක පෙන්නන්නම්. මම මේ අනිත් එක මේකත් මම stop කරලා පෙන්නන්නම්. මෙතනත් product එකක් දාලා තියෙන්නේ. මෙතනත් product එකක් add කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ method එකෙන් තමයි මේක මම පෙන්නන්නම් views කොච්චර ගිහිල්ලාද අර වගේ clicks ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ කියලා. මම reel section එකට ගිහිල්ලා මෙන්න මේ වීඩියෝ එක මේක ගිහිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති 1,40,000ක් ගිහිල්ලා තියෙනවා. 1,40,000ක් ගිහිල්ලා තියෙනවා. මේකට තමයි අර click සාමාන්‍ය 175ක් වගේ මම ඔයාලට පෙන්නුවා. click 175ක් දෙසැම්බර් 28 වෙනිදා click 175ක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ click ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි පළවෙනිට මම ටෙස්ට් කරන්න දාපු එක. මේක දාද්දිත් මම හරි අයිඩියා එකකින් හොඳ ප්‍රොඩක්ට් එකක් රිසර්ච් කරලා නෙමෙයි දැම්මේ. හැබැයි ක්ලික්ස් ඇවිල්ලා තියෙනවා. මේ විදිහට දිගටම ක්ලික්ස් එද්දි ඔයාලට සේල්ස් ගන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට පේරෙනවා පළවෙනි මෙතඩ් එක ඇත්තටම වැඩ කරනවා කියලා සහ ඒකේ ඔයාලා එක්සැම්පල්ස් දැක්කා. හරි. මෙතනදී තව මේකේ මම මේ විදිහට රෙකෝඩ් මම ඇඩ්වාන්ස් වීඩියෝ සෙට් එකක් ඔයාලට මම කිව්වා රෙකෝඩ් කරන ගමන් තියෙන ඒ ටික කියනවා. මෙතනදී මේකෙන් ඔයාලට අයිඩියා එකක් දෙන්න. පාත් එකක් නැති කෙනෙක්ට දැන් ගන්න පුළුවන් page එකක් build up කරන්න. page එකක් grow කරන්න ගන්න පුළුවන්. මට මොකක්වත් කියන්නේ මොකුත්ම අයිඩියා එකක් නැති කෙනෙක්ට දැන් පොඩ්ඩ අයිඩියා එකක් එනවා. හරි. මම මොකක්ද කරන්නේ? මට Facebook grow කරන්න පුළුවන්. ඒක grow කරන්න පුළුවන්කම තියෙද්දි මම මොකද්ද කරන්නේ? නිකන් ඉන්නවද? CM වෙනකන් උඩ බලන් ඉන්නවද? එහෙම දෙයක් කරන්න එපා. ඔයාලට දැන් අයිඩියා එකක් තියෙනවා කොහොමද මොන පාත් එකද තියෙන්නේ. දැන් අපි බලමු දෙවනි මෙතඩ් එක මොකක්ද අපිට earn කරන්න පුළුවන් කියලා. මොකද Amazon විතරක් නෙමෙයි ඕන තරම් methods තියෙනවා. අනික තව දෙයක් මතක තියාගන්න මම ආද කියලා දෙන ක්‍රම පහ විතරක් නෙමෙයි ඕන තරම් කට්ටිය හදාගත්ත methods තියෙනවා Facebook එක through earn කරන්න පුළුවන්. ඒ කියන්නේ CM tool එකට අමතරව earn කරන්න පුළුවන් ඕන තරම් methods තියෙනවා. හරි. දෙවනි method එක අපි බලමු. දෙවනි method එක තමයි ඔයාලා ගොඩක් කට්ටිය දන්න සහ මගෙනුත් ඒකට service එක ඔයාලා මේ අරගෙන ඇති social media management. social media management මේකෙදි දැන් මම ඔයාලට කියන්න social media management කියද්දි කට්ටියට හිතන්න පුළුවන් මම මේක දන්නේ නැහැ. මට ඒකට skill එකක් නැහැ. හැබැයි
මම ඔයාලට වීඩියෝ සීරියස් දාලා තියෙනවා කොහොමද Facebook ads Facebook Meta Suite එක ඒත් එක business portfolio මෙන්න මේ වගේ Facebook එකේ ඔක්කොම ටික explain කරලා සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන් හැබැයි ඒ දැනුම හොඳටම ඇති මොකද අදටත් එහෙම කරගෙන යන කට්ටිය ඉන්නවා ඒ දැනුම හොඳටම ඇති social media manage කරන්න ගන්න මොකද companies සහ පොඩි පොඩි ඕන තරම් businesses ඉන්නවා බලාගෙන යාළගේ social media manage කරන්න කෙනෙක් නැතුව කියන්නේ කෙලිම ගුවොත් Facebook Meta ads setup කරන්න ඔයාලා දැනගෙන හිටියනම් ඔයාලට ඒ හොඳටම ඇති මොකද ඕන තරම් මම videos දාලා තියෙනවා එහෙම නැත්නම් දැනටත් ඔයාලා හොයලා ඇති තනියෙන් try කරලා ඇති පිටරට YouTube videos තියෙනවා පිටරට තව හොඳ YouTube videos තියෙනවා ඒවා study කරලා ඔයාලට මේක හදා ගන්න පුළුවන්. එතකොට කෙනෙක්ට හිතන්න පුළුවන් කොහොමද මම වැඩ ගන්නෙ? මට දැන් කොච්චර ස්කිල් එක තිබ්බත් මට වැඩ ගන්න තේරෙන්නේ නැහැනේ. ඒකට තමයි ඔයාලා හිතන්න ඕනේ page එක grow කරන්න ideas මම දීලා තියෙනවා. මොකද මම මගේ බිස්නස් වෙනම වීඩියෝ සීරීස් එකකදී ඒකේ මම දාලා තියෙනවා කොහොමද page එක grow කරගන්නේ අපිත් එක්ක trust එක build up වෙන විදිහ. මොකද trust එක build up වුණොත් අපිට ඕන තරම් වැඩ එනවා. දැන් මෙතනදී social media management කියන්නේ ඒකම විතරක් නෙවෙයි Facebook ads විතරක් නෙමෙයි මේකේ පරාසය ඔයාලට ටික ලොකු කරගන්න පුළුවන්. දැන් ඔයාලට පුළුවන් Facebook ads setup කරන්න. ඊට පස්සේ TikTok, ඊට පස්සේ script ලියන්න, advertisement හදන්න. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. දැන් මෙතන මම target කරන්නේ social media management. ඒ කියන්නේ editing skill, photography, videography වගේ කිසිම idea එකක් නැති කෙනෙක්ට social media management විතරක් වුණත් කරන්න පුළුවන් මේකිනුත් ඔයාලට යම් කිසි ගාණක් ඒ කියන්නේ හොඳ ගාණක් earn කරන්න පුළුවන්. මොකද ඕන තරම් earn කරන කට්ටියත් දැනට ඉන්නවා. මේකෙදි පළවෙනියට ඔයාලා page එක grow කරගන්න. grow කරද්දී ඒක ඔයාලගේ social media management related. ඒ කියන්නේ මුලින්ම දැන් හිතන්න ඔයාලා company එකක් ඔයාලත් එක්ක එන්නේ නැහැ. company එකක් කියන්නේ ඔයාලත් එක්ක engagement දෙන්නේ නැහැ. මොකද ඔයාලා ළඟ sample නැහැ. ඔයාලා කරපු වැඩ මුකුත් නැහැ. ඒ නිසා ඔයාලා page grow කරන්න දන්නවනේ. ඔයාලා page එක grow කරලා sample එකක් හදාගන්න. ඒ කියන්නේ මොනවා හරි දෙයක් හිතන්න ඔයාලා දැන් sell කරන දේවල් වලට business නේ අපි ළඟට advertisement හදාගන්න එන්නේ. එතකොට ඔයාලට පුළුවන් sample page එක කියන්නේ dummy brand එක මොකක් හරි temporary brand එකක් build up කරලා නමක් දාලා logo එකක් දාලා audience එකක් හදලා ඒකේ දෙයක් sell කරන්න පුළුවන් වෙන්න තැනට page එක හදනවා. ඊට පස්සේ ඒකේ leads එනවා. ඒකේ sales වැටෙනවා. ඒ කියන්නේ ඔයාලා දෙයක් sell කරන්න ඕනේ නැහැ. message එකක් ඇවිල්ලා ඒ කියන්නේ මේක මොනවම හරි දෙයක්. ඔයාලට පිටකොටුවට ගිහිල්ලා ප්ලාස්ටික් බරු ටිකක් ගෙනල්ලා උනත් මේකේ සාම්පල් එකක් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ලීඩ්ස් එනවා කියලා පෙන්වන්න ඕනේ. ඒ නිසා ඔයාලා ටෙම්පරරි ඩමි බ්‍රෑන්ඩ් එකක් හදලා තියාගන්න. එහෙම නැත්නම් ඔයාලගේ ගෙදර අම්මා වෙන්න පුළුවන්, කවුරු හරි නෑදෑයෙක් වෙන්න පුළුවන්, අක්කා අයියා, කවුරු හරි කෙනෙක් මොනවා හරි පොඩි බිස්නස් එකක් හරි මොනවා හරි කේක් හදන හරි මොනවම හරි දෙයක් දෙනවා නම් එහෙම නැත්නම් ඔයාලා අඳුරන මොනවා හරි පොඩි බිස්නස් කරන කට්ටිය ඉන්නවා නම් එයාලට කියන්නේ මම ෆ්‍රී වාගේ බ්‍රෑන්ඩ් එක build up කරලා දෙන්න. ඒ කියන්නේ social media පැත්ත build up කරලා දෙන්න. මම ඒකට chance එක දෙන්න කියලා එයාලා කවදාවත් අකමැති වෙන්නේ නැහැ. මොකද free 100% ඔයාලා free නේ කරන්නේ. මම මේ කියන්නේ sample එක හදාගන්න. මොකද එළිය brands එක වැඩ කරද්දි sample තියෙන්න ඕනේ. ඒ නිසා ඔයාලා මේ විදිහට පුළුවන් තරම් කට්ටියව contact කරගෙන නැත්නම් තමන්ගේ මහන්සියෙන් හරි sample ටිකක් හදාගන්න. ඒ කියන්නේ කට්ටියට පෙන්නන්න කරලා තියෙන වැඩ. මොකද එළියෙන් වැඩ ආවට එයාලා අහනවා කෝ ඔයා කරලා තියෙන කලින් වැඩ මොනවද? එතකොට ඒක ඔයාලට පෙන්වන්න පුළුවන්. දැන් ඔයාලට idea එකක් තියෙනවා කොහොමද මේ social media management කියන එකෙන් Facebook එක through සල්ලි හොයාගන්න කියලා. ඇත්තටම මේකෙදි ඔයාලා හරියට page එක ඔයාලගේ grow කරනවා නම් ඒ කියන්නේ sample දාලා daily videos දාලා මොකද video කරන්න ඔයාලට සල්ලි යන්නේ නැහැ, video edit කරන්න සල්ලි යන්නේ නැහැ. ඒ දේවල් ඔයාලටම කරගන්න පුළුවන්, ඔයාලගේ phone එකෙන් කරගන්න පුළුවන්. මේ දේවල් කරලා page එක grow කරොත් advertisement යන්නේ නැතුව වුණත් ඔයාලට පුළුවන් organic විදිහට ඔයාලට leads ගෙන්න ගන්න පුළුවන් මෙන්න මේ social media management එකට. ඒ නිසා ඒකත් අනිවාර්යෙන් try කරන්න හොඳ path එකක්. ඕකෙනුත් හොඳ ගාණක් ඔයාලට හොයාගන්න පුළුවන්. තුන්වෙනි method එක තමයි ඔයාලා ගොඩක් කට්ටියට skill තියෙනවා. ඔයාලා ගොඩක් කට්ටියට skills තියෙනවා. example එකක් විදිහට video editing, photoshop ඔය වගේ කියන්නේ videography, photography මෙන්න මේ වගේ ඕනම skill එක. post හදන ඒවා example එකක් විදිහට ඔයාලා හිතන්න ඔයාලට පුළුවන් video edit කරන්න. ඔයාලා වීඩියෝ එඩිට් කරන්න මාර දක්ෂයි. හැබැයි දැනටමත් ඔයාලා වීඩියෝ එඩිට් කරන්න කම්පැනියක් යටතේ වැඩ කරගෙන ඉන්නවා. හැබැයි ඔයාලට එතනින් එන earning එක මදි. එතකොට ඔයාලට අයිඩියා ගන්න නැහැ ඩිරෙක්ට් කොහොමද මම සේල්ස් ගන්නෙ. ඩිරෙක්ට් වැඩ ගත්තොත් මට ලාභයි. ඒවා කොහොමද ගන්න කියලා අයිඩියා ගන්න නැහැ. එතකොට ඔයාලට කියන්නේ අමුතු දේවල් ඕනේ නැහැ. ඔයාලට තියෙන ස්කිල් එක බිස්නස් එකක් විදිහට කන්වර්ට් කරගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න. බ්‍රෑන්ඩ් එකක් කියලා ලොකුවට අමුතු දෙයක් හිතන්න නැහැ. ඔයාලගේ නමින් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට
බ්‍රෑන්ඩ් නේම් එකක් ඔයාලා හදාගෙන ඉන්න පුළුවන්. ඒකේ නමින් පේජ් එක පටන් ගන්න. පේජ් එක පටන් ගත්තා. ඔඩියන්ස් එක ග්‍රෝ කරා. ඔයා වීඩියෝ එඩිට් කරනවා දාන්න. ඩේලි දාන්න. ඔයා වැඩ කරනවා දාන්න. දැන් හිතන්න ඔයා වැඩ කරන තැන සාම්පල් එළියට දෙන්න බැයි නම් ඒව එළිය තැන් තැන් වල දාන්න බැයි නම් ප්‍රශ්නයක් නැහැ. වෙන කාගේ හරි වීඩියෝස් ටිකක් අරගෙන ඕන තරම් වීඩියෝ එඩිටින් දෙන්න බලාගෙන මිනිස්සු ඉන්නවා. ඕන තරම් වල දැකලා ඇති මට වීඩියෝ එකක් එඩිට් කරන්න ඕනේ ගණන් කීයද අර එහෙම Facebook එකේ දාන්න. එතකොට ඒ කෙනෙක්ට කියන්න හරි. මට සල්ලි ඕනේ නැහැ මම ෆ්‍රී කරලා දෙන්න සාම්පල් ටිකක් කියලා. එයාලෙන් ඉල්ලගෙන වීඩියෝ එඩිට් කරන්න. ඊට පස්සේ ඔයාලගේ පේජ් එකේ දාන්න මම වීඩියෝ කරන එඩිට් මෙහෙම. එතකොට මේ වගේ එඩිට් එකක් කරගන්න මෙච්චරයි. මේ වගේ එඩිට් එකක් මෙත් කරගන්න මෙච්චරයි කියලා ඔයාලගේ ස්කිල් එක Facebook page එක through මාකට් කරගන්න. මොකද audience හදන්න මාර ලේසි Facebook එකේ reach වෙනවා, ලේසියෙන්ම viral යනවා. daily content දාන එක විතරයි තියෙන්නේ. දැන් මෙහෙම කොට ඔයාලට තේරෙන්නේ නැතුව ඇති කොහොමද grow කරන්න කියලා මම full video series එකක්ම ගේන්නම් ඉස්සරහට. මෙතනදී idea එකක් කරන් දැන්ම අදම පුළුවන් නම් වැඩේ පටන් ගන්න. මට මොකක් හරි skill එකක් තියෙනවා. නැත්තම් skill එක නැත්තම් මට Amazon කරන්න පුළුවන්. නැත්තම් social media management මම කොහෙන් හරි videos බලලා ඉගෙන ගන්නවා. මෙන්න මේ වගේ ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා CM tool එක නැහැ කියලා දුක් වෙන්න එපා. ඕන තරම් වැඩ තියෙනවා CM tool එක ගෙනකම්. මේ වගේ ගානක් earn කරගන්න. හරි. ඊට පස්සේ method එක තමයි page sell කරන්න පුළුවන්. pages sell කරන්න පුළුවන්. මේකෙදි විදි දෙකක් තියෙනවා. විදි දෙකක් කියන්නේ එකක් SL audience අනිත් එක foreign audience එකට ඔයාලට pages sell කරන්න පුළුවන්. foreign audience එක කියන්නේ පිටරටට sell කරන්න පුළුවන් issue එකක් නැහැ. හැබැයි ලේසියෙන්ම පිටරට audience ඉන්න page ලංකාවේ ඕන හැටියට sell කරගන්න පුළුවන්. සාමාන්‍ය US, German, Mexico, Italy, Brazil මෙන්න මේ වගේ pages ඕන තරම් ඔයාලට sell කරගන්න පුළුවන්. ශ්‍රී ලංකන් audience උත් ඕන තරම් කට්ටිය ගන්න. මොකද ගොඩක් තියෙන්නේ panel වලින් ගහපුවා. panel වලින් ගහලා තමයි ලංකාවේ ඇතුලේ pages විකුණන්නේ. එතකොට මිනිස්සු දැන් ඒක දැනගෙන ඒකට කැමති නැහැ. ඒ නිසා ඔයාලට මම methods කියලා තියෙනවා organic විදිහට meta ads use කරලා හරියට කොහොමද quality audience එකක් ඉන්නේ. ඒ කියන්නේ ඇත්ත audience එකක්. ඇත්ත audience එකක් ඉන්න page එකක් ලංකාවේ ඇතුලේ grow කරන්න කියලා මම videos දාලා තියෙනවා. ඒ නිසා මේ වගේ හොඳ reach එකක් තියෙන හොඳ engagement එකක් තියෙන page ඔයාලඟ තිබ්බොත් ඔයාලට sell කරන්න ලේසි. අනික සාමාන්‍යයෙන් මෙතනදී සාමාන්‍ය profit එකක් තියෙනවා ශ්‍රී ලංකන් audience කරාට. හැබැයි ලොකු profit එකක් ඔයාලට තියාගන්න පුළුවන් foreign audience pages build up කරනවා නම්. මොකද foreign audience වලදී ඔයාලට හොඳ මාජින් එකක් තියලා ගානක් කියන්න පුළුවන්. මොකද audience එක පොඩ්ඩක් හදන්න අමාරු නිසා audience එක quality කියන එක මිනිස්සු දන්නවා. එතකොට එයාලා හොඳ audience එකක් ඉන්න එකක් සල්ලි වියදම් කරලා buy කරනවා. ඒක දෙපාරක් හිතන්නේ නැහැ. මොකද pages හදන්න ලේසි. ඕන තරම් ලේසියෙන් හදන්න පුළුවන්. හැබැයි මෙන්න මේ method එකේදී කියන්න ඕනේ පොඩි investment එකක් ඔයාලට දරන්න වෙනවා. investment එකක් යනවනේ. මොකද මම කියන්නේ නැහැ investment එකක් නැතුව කියලා. මොකද pages වල followers ටික මුල් කාලේ build කරන්න ඔයාලට සාමාන්‍ය ගණක් හරි අඩුම රුපියල් 5000ක් හරි රුපියල් 10000ක් හරි cost එකක් දරන්න වෙනවා. ඒ නිසා මේ method එකේදී ඒක හොඳට මතක තියාගන්න. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මල් ළඟ pages 10ක් 20ක් තියෙනවා මම කොහොමද ඒක sell කරගන්නේ? දැන් මාව කවුරුත් දන්නේ නැහැනේ. එතකොට අර method එකම තමයි. ඔයාලා pages sell කරනවා කියලා වෙනම page එකක් හදා ගන්න ඕනේ. ලංකාවේ audience ඉන්න වෙනම page එකක් හදාගන්න. හිතන්න page කඩේ. page කඩේ කියලා නම දාගත්තා නැත්නම් සුපිරි page හරි මොකක් හරි සුපිරි page කියලා මේක page එකක් හදාගත්තා. මේ විදිහට page එකක් හදාගත්තා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඒකේ මාර්කෙටිං sell කරනවා. ඒ කියන්නේ ඔයාගේ ඒ Facebook page එකේ වෙන්නේ pages sell කරන එක. එතකොට ඔයා brand එකක් විදිහට page කඩේ හරි සුපිරි page හරි මොකක් හරි කැමති නමක් දාගෙන මේ දේවල් කරන්න විතර තියෙන. එතකොට මේකේ ඔයාලට දැන් තේරෙනවා Facebook එක throughම මේ දේවල් එහෙට මෙහෙට කරකලා අපිට කරගන්න පුළුවන්. ඒ නිසා අපිට මේක මාකට් කරන්න බැහැනේ. අපිව කවුරුත් දන්නේ නැහැනේ. එහෙම හිතන්න එපා. අපිව දැනගන්න අපිම තමයි වැඩ කරන්න ඕනේ. ඒ නිසා වැඩ කරන්න page build up කරන්න audience grow කරන්න වටිනවා. කවදා හෝ CM tool ආව හෝ නැතා CM tool තිබිලා restriction ආව හෝ නැතා page අතාරින්න එපා. ඕන තරම් විදි තියෙනවා earn කරන්න පුළුවන් Facebook එකෙන්. මහන්සි වෙලා දෙයක් කරොත් ඒකේ ප්‍රතිඵලය තියෙනවා. ඒ නිසා හැම දෙයකටම අර නිදහසට කාරණා හොයන්නේ නැතුව ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. එතකොට නැත්නම් WhatsApp එකේ contact කරගන්න. එතකොට මට ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් මට කියලා දෙන්න පුළුවන්. මම දන්න දෙයක් තියෙනවා නම් ඒ දන්න කෙනෙක් ඔයාලට contact කරලා දෙන්න පුළුවන්. එන්නේ මේ විදිහට වැඩ ටික කරගන්න අනිවාර්යෙන්. මොකද මේ methods වැඩ කරනවා. දැන් ඔයාලා දන්නවා මගෙන් සර්විස් උත් අරගෙන ඇති social media management කරන කෙනෙක් මම. එතකොට මගෙන් සර්විස් එක ගත්ත කට්ටිය ඇති, දන්නේ නැති කට්ටියත් ඇති. එතකොට එන්නේ මේ වගේ
ඒ මෙතඩ්ස් ඇත්තටම වැඩ. මොකද මම ඉස්සර pages sell කරලා ඉතින් දැන් pages sell කරන්නේ නැහැ වැඩ හින්දා. ඒ නිසා මේ මෙතඩ් ඔක්කොම මම try කරපු කෙනෙක්. ඒ නිසා වැඩ කරන හින්දායි කියන්නේ ඔයාලා දෙයක් කරගන්න. මුල් කාලේ ගොඩාක්ම earn කරන්න පුළුවන් දේවල් තමයි මේවා. මොකද මේවා මහ පරිමාණයෙන් කරන්න පුළුවන්. කියන්නේ මහන්සි වෙන්න ඕන. ගොඩක් මහන්සිලා පොඩ බිල්ඩ් අප් කරගෙන ගොඩක් මහන්සි වුණොත් මේවා ලොකු ප්‍රමාණයේ ව්‍යාප්ත කරගෙන කරන්න පුළුවන්. ඔයාලා දන්නවා දැන් ඕන තරම් තියෙනවා page එහෙම sell කරන brand වගේ හැදිච්ච pages තියෙනවා. page sell කරනවා, buy කරනවා. ඒකත් ලොකු business එකක් විදිහටම කරන්න පුළුවන්. ඔයාලා පොඩ්ඩක් හිතන්න විතරයි ඕනේ. හරිද? ඒ නිසා මේ කියපු ක්‍රම හතරක් මතක තියාගන්න. දැන් මම අන්තිම ක්‍රමය කියන්නම්. මේ ක්‍රමය හැබැයි හැමෝටම කරන්න බෑ. හැබැයි මේ ක්‍රමෙත් වටින කට්ටියක් ඉන්නවා. ඊළඟ ක්‍රමය තමයි ඕන් ප්‍රොඩක්ට්. ඒ කියන්නේ ඔයාලගේ තියෙන ප්‍රොඩක්ට් එකක් ඔයාලා මොකක් හරි කියන්නේ දැනටත් ඔයාලා සෙල් කරනවා වෙන්න පුළුවන්. දැනටත් සේල් එක හොඳ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ෆිසිකල් ඔයාලා තියෙන පුළුවන් නැත්නම් ගෙදරට දන්න කට්ටිය ඇවිල්ලා ඔයාලගේ ප්‍රොඩක්ට් එක ගන්නවා වෙන්න පුළුවන්. මෙතනදී එක්සැම්පල් එකක් විදිහට පළතුරු, එළවලු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෑම වෙන්න පුළුවන්. ගෙදර හදන අයිටම්ස් වෙන්න පුළුවන්. මොකද ලස්සන අයිටම් ගෙදර කට්ටිය හදනවා. එහෙම නැත්නම් ඔයාලා ගෙවල් සමහර කට්ටිය දින ස්පෙෂල් දේවල් හදනවා. ඒ කියන්නේ ඔය VN එව්වා එක ඩිසයින් එක මාර අයිටම්ස් හදනවා. දින එහෙම ලී බඩු වෙන්න පුළුවන්. ඔයාලා ගෙදර කවුරු හරි තාත්තා වෙන්න පුළුවන්, කවුරු හරි වෙන්න පුළුවන්, ඔයා වෙන්න පුළුවන්, ලී බඩු හදන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් අයිටම්ස් හදලා සෙල් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ඕනම දෙයක්. ඒවා ඔයාලා දැනට ගෙදර ඇතුළට එහෙම නැත්නම් කටින් කට ගිහිල්ලා එහෙම නැත්නම් වෙන ඇඩ්වර්ටයිසින් කරලා එතනට විතරක් හිර වෙලා ඉන්නවනම් ඔයාලට පුළුවන් අනිවාර්යෙන් Facebook page එකක් through ඔයාලගේ දැනට ඒ කියන්නේ දැනටත් ලී බඩු හරි ඕනම දෙයක් ඔයාලා සේල් කරගෙන යනවා වෙන්න පුළුවන්. ඔයාලගේ සේල් එක හොඳ වෙන්න පුළුවන්. හැබැයි ඉස්සරහකදී ඔයාව බ්‍රෑන්ඩ් එකක් විදිහට තියාගත්තොත් තමයි ඔයාට ඒක දිගටම පවත්වාගෙන යන්න පුළුවන් සහ සේල් එක වැඩි වෙන්නේ. අපි කවුරුත් ආසයිනේ ඉන්න තැනින් නැතුව ඉස්සරහට යන්න. ඒ නිසා ඒක පොඩ්ඩක් බ්‍රෑන්ඩින් කරලා page එකක් පටන්ගෙන ඔයාලා දැනට කරලා තියෙන වැඩ මොනවද, වැඩ කරන විදි මොනවද, මෙන්න මේ විදිහට ඒක grow කරගන්න. දැන් මෙතනදී මම මේක පොඩ්ඩක් සමහර කට්ටියකට විතරක් කියලා කිව්වේ මොකද ඔයාලා දැනට කිසිම අයිඩියාවක් නැති කෙනෙක් නම් මේව කරන්න යන්න එපා. මොකද ෆෝන් ප්‍රොඩක්ට් එකක් හදාගෙන එහෙම නැත්නම් බඩු ගෙන්නගෙන වියදම් කරගෙන ඒව කරන්න යන්න එපා කිසිම අයිඩියාවක් නැති කෙනෙක් නම්. ඒ නිසා උඩ කියලා දුන්න මෙතඩ්ස් ටික try කරන්න. මේක මම දැනට කියන්නේ දැනටත් ඒ කියන්නේ බිස්නස් එකක් කරන්න පටන්ගෙන හිර වෙලා ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් දැනටත් කරගෙන යන කෙනෙක්. එහෙම නැත්නම් සීමා සහිතව ඒ කියන්නේ යම්කිසි තැනකට කොටු වෙලා තමන්ගේ බිස්නස් එක තියෙන කෙනෙක්ට කොහොමද ඒක කරගන්න කියලා තමයි මම මෙතන කිව්වේ. page එකක් හදාගන්න, build up කරලා page එකක් හදාගන්න ඕන කෙනෙක් දන්නවා. එහෙම නැත්නම් videos ඕන තරම් තියෙනවා. ඊට පස්සේ audience grow කරන්න. පළවෙනියට audience grow කරන්න. sale පස්සේ යන්න එපා. audience grow කරන්න ඊට පස්සේ පුළුවන් audience grow වෙන ගමන් ඔයාලට videos දාන්න. videos හරි post හරි ඔයාලා කරන්නේ මොකද? අපි sell කරන්නේ මොනවද? අපෙන් මොනවද ඔයාලට හම්බෙන සේවාවන්? මෙන්න මේ දේවල් දාන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් sales වලට යන්න. client ලා හොයාගන්න මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ Facebook එකේ ප්‍රයෝජන තමයි මම අද මේ වීඩියෝ එකෙන් කිව්වේ. CM tool නැතුව අපිට ඕන තරම් earn කරන්න පුළුවන් methods තියලා තිනවා. මොකද Facebook එකේ restriction අඩුයි, page grow කරන්න restriction අඩුයි. tools වලට restriction තිබ්බට page grow කරන ඒවාට restriction අඩුයි. ඒ නිසා අවදානෙන් මම මේ කියපු ටික ආයෙ බලලා එහෙම නැත්නම් note down කරගෙන හිතන්න. මට කිසිම අයිඩියා එකක් නැති කෙනෙක්. ඒතකොට මම කොතනින්ද අද පටන් ගන්නෙ? මම මොකද්ද කරන්න ඕනේ? මට online earn කරන්න ඕනේ. හැබැයි මට අයිඩියා ගන්න නැහැ. මම කොහොමද මේක පටන් ගන්නෙ? කියලා මෙන්න මේ පාත් ටික. මේක in details video series එකක් එනවා ඉස්සරහට. දැනට මම මේ පාත් ටික තමයි කිව්වේ කිසිම අයිඩියා එකක් නැති කෙනෙක්ට අලුත් අවුරුද්ද දෙන්න හදනවා. ඒ නිසා හොඳට හිතලා බලලා මම මොකක්ද කරන්න කියලාක අයිඩියා එකක් තියාගෙන වැඩ කරන්න. මොකද ඕන තරම් resources තියෙනවා. ඕන තරම් පිටරට videos තියෙනවා. තමන්ට ඕන දෙයක් කරගන්න පුළුවන්. හිතන්න ඔයාලට ඕනේ වීඩියෝ එඩිටිං ඉගෙන ගන්න. වීඩියෝ එඩිටිං ඉගෙන ගද්දි ඔයාලට දැන් අයිඩියා ගන්න නැත්නම් පිටරට වීඩියෝස් ලංකාවේ කට්ටියක් ඉන්නවා. හැබැයි පිටරට ඕන තරම් ටෙක්නික් එක කියලා දෙන වීඩියෝස් තියෙනවා. එතකොට සල්ලි ස්පෙන්ඩ් කරන්න ඕනේ නැහැ. ඒ දේවල් වලින් ඉගෙන ගන්න. ඉගෙනගෙන ස්කිල් එකක් හරි හදාගෙන තමන්ගේ කියලා දෙයක් කරගන්න බලන්න. මොකද මේ වගේ දේවල් පොඩ පටන්ගෙන තමයි ලොකුවට බිල්ඩ් අප් වෙන්නේ. දැන් මෙතනදී තව මට මෙතන කියන්න අමතකුණා මෙන්න මේ ස්කිල් කියන සෙක්ෂන් එකේදී ඔයාලට වීඩියෝ එඩිටිං ඒ වගේ දේවල් වගේම ඔයාලට ඇඩ්වර්ටයිසින් ඒ කියන්නේ ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ එක එඩිටිං කරන්න පුළුවන්. ඒ කියන්නේ වීඩියෝ එඩිටිං විතරක් වීඩියෝ එඩිටිං කියන්නේ නිකන් දෙයක් නෙමෙයිනේ.
ඒකේ ඇඩ්වර්ටයිසින් එඩිට් කරන්න පුළුවන්. AI වීඩියෝස් එඩිට් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ කැටගරි ගොඩාක් තියෙනවා. මේකේ පරාසය ලොකුයි. මම අද ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ විතරයි කිව්වේ. ඒ නිසා අයිඩියා එකක් ගන්න කොහොමද මම කරන්නේ? මොකක්ද කරන්න ඕනේ? CM tool එක විතරක් එනකම් බලන් ඉන්නවද? එහෙම නැත්නම් ඒක කරන ගමන් මේ වගේ දේකුත් කරනවද කියලා අයිඩියා එකක් ගන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහායි කමෙන්ට් එකක් දාන්න. හරි. ඔයාලා දැක්කා මම ක්‍රම 5ක් කියලා දුන්නා. මේකෙදිත් මම කිව්වා එක්ස්ප්ලেইন කරා එකින් එක කොහොමද කරන්නේ. මේක ඇත්තටම ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතරයි. මේක ඉන් ඩීටේල් වීඩියෝ එකක් ගේන්න වීඩියෝ සීරීස් එකක් දැන්ටම රෙකෝඩ් වෙන ගමන් තියෙන්නේ. ඒ නිසා ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන් මොනවද ඇඩ් වෙන්න ඕනේ. මොනවද ඔයාලට දැනගන්න ඕනේ. මෙන්න මේ දේවල් ඔක්කොම ඇඩ් කරන්න. එතකොට මම ඒවත් ඇඩ් කරලා වීඩියෝ සීරීස් එක අනිවාර්යෙන්ම ඉස්සරහට ගෙන්න. ඒ නිසා මොකුත් නොකර ඉන්න එපා. අලුත් අවුරුද්ද එන්න හදනවා මම දෙයක් කරනවා කියලා හිත හිතින්න එපා. ඒ නිසා දේවල් හොයලා හිතලා බලලා මම කියලා දුන්න ඒවා එහෙම නැත්නම් ඔයාලා ඕන තරම් වීඩියෝස් දැකලා ඇති එන්නේ ඒ දේවල් වලින් අයිඩියා එක කරා මම මොකක්ද කරන්නේ කියන එක හිතාගෙනම ඊළඟ අවුරුද්දට යන්න. එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. වැඩක් කරන්න මොනවා හරි උදව්වක් ඕන නම් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. ප්‍රශ්න තියෙන අය YouTube එකේ කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් රිප්ලයි එකක් දාන්න. හදිස්සි නම් WhatsApp කන්ටැක්ට් කරගන්න මම අනිවාර්යෙන් ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.